හෙලෝ කොහොමද ඉතින් වෙනස්ම විදිහකට කිරිකොස් මාළුවක් උයා ගන්න කැමතිද? එහෙනම් එන්න මේ පැත්තට බැංගල් හෑන් YouTube channel එකත් එක්ක එකතු වෙලා කිරිකොස් මාළුවක් උයන්න. ඉතින් මේ තියෙන්නේ අවශ්‍ය කරන දේවල් මම කොස් ටිකක් හීනියට කපලා මේ විදිහට ඇතිලියකට දාගත්තා. මම ඒකට ලුණු තේ හැන්දක් විතර ඊට පස්සේ 3-5 තේ හැන්දක් විතර මිරිස් කුඩු තේ හැන්දක් කහ ටිකක් දාලා හොඳට අනාගත්තා. මම ඒකට දියකිරි චුට්ටක් දාලා තඹ ගන්න තමයි යන්නේ. රම්පෙ ටිකකුත් එකතු කරලා කොස්සට ටිකත් එකතු කරලා මේ විදිහට හොඳට කවලම් කරලා විනාඩි 15ක් වගේ තැම්බෙන්න තිබ්බා. ඒ අතරේ මම වංගෙඩියට මම අර කපාගත්ත ලූණු, සුදු ලූණු, කරපිංචා, අමු මිරිස් කොච්චි දෙකම මම මේ යොදාගත්තා. ඊට පස්සේ එනසාල් කරාඹු නැටි එක්ක මේ විදිහට හොඳට කොටා ගත්තා වංගෙඩියකට දාලා. ඊට පස්සේ මම මිටිකිරි ටිකක් ලෑස්ති කරගෙන මේ කොටාගත්ත පේස්ට් එක කෙලින්ම මිටිකිරියකට මේ විදිහට දාලා මිශ්‍ර කරගත්තා. දැන් මේ මිශ්‍රණය තමයි මම තඹගත්ත කොස් එකට එකතු කරගත්තේ. ඉතින් හරියම සුවඳයි. ඒ වගේම තමයි රස. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම කිරිකොස් මාළුව උයාගත්තේ. මේ තියෙන අවසානට කිරිකොස් මාළුව මම රස අනුව ලුණු ටිකකුත් එකතු කරගත්තා. දැන් අවසානයේ තව ටිකක් උතුරවලා මම කිරිකොස් එක දැන් ලෑස්ති. මං කිරිකොස් මාළුවත් එක්ක කන්න බත් ටිකකුත් උයාගත්තා. ඉතින් කිරිකොස් මාළුවත් එක්ක කන්න මේ විදිහට තමයි මම බත් පිඟාන ලෑස්ති කරගත්තේ. ඉතින් කිරිකොස් මාළුව ඉස්සෙල්ලාම බෙදාගත්තා. මිරිසට උයපු මාළුත් එක්ක මගේ බබා පපඩමක් කලින්ම තියලා තියෙන්නේ පිඟානට. ඊළඟට කතුරු මුරුංග මැල්ලුමකුත් මම හදාගත්තා. ඊට පස්සේ තවත් පපඩම් දෙක තුනක් මේ විදිහට තියාගන්න ගමන් ඒ තමයි ඉතින් අද දවල්ට මම උයාගත්ත කිරිකොස් සමග මගේ බත් පිඟාන. ඉතින් හරිම රසයි, සුවඳයි. ඉතින් එහෙනම් ඔයාලත් හදලා බලන්න. ගිහිල්ලා එන්නම්. සුබ දවසක්.